හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලෙකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් දාන්නේ. අද මම අරන් ආවේ 2018 වසරේ තිරගත වුණු ඩෝර් ලොක් කියන කොරියන් මූවී එක. මේ මූවී එකේ මුලදිම පෙන්නන්නේ තරුණ කෙල්ලෙක් ඔෆිස් එකෙන් ඇරිලා රෑම යනවා එයාගේ ඇපාර්ට්මන්ට් එකට. හැබැයි යා පිරිමි අතර ඉන්නේ ටිකක් අපහසුතාවෙන් වගේ. හැම පිරිමියෙක් දිහාම එයා විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ යාට මොකක් හරි අනතුරක් වෙයි කියලා බයෙන් ඉන්න නිසයි. ඊට පස්සේ එයාගේ කී එකෙන් දොර ඇරලා ඇතුළට යද්දී යා දැනගන්නවා කරන්ට් එක නැහැ කියලා. ඊට පස්සේ ටෝච් එක ගහගෙන කුස්සියට යද්දී එයාට දැනෙනවා සද්දයක්. ඒක චෙක් කරන්න යද්දී එකපාරටම පිරිමියෙක් මතුවෙලා ඒ කෙල්ලව අල්ල ගන්නවා. අපිට පෙන්වන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි කතාව හරියටම පටන් ගන්නෙ. ගැම්මින් කියලා ගර්ල් කෙනෙක් එක්ක පිරිමියෙක් නිදාගෙන ඉන්නව පෙන්නනවා. ඒ පිරිමියා පළුවරේම නැගිටලා කන්නෙත් ලයිට් දාන්න නැතුව ඊට පස්සේ ගැම්මින්ගේ බෙඩ් ෂීට් එකත් හදලා ඒ පිරිමියා එතනින් යනවා. ගැම්මින් නැගිට්ටම එයා උදේට කනකොට එයාගේ කිරි එක භාගයක් අඩු වෙලා කියලා තේරෙනවා. නිවුස් නුත් අහන ගමන් එයා වැඩට යන්න ලෑස්ති වෙනවා. පිරිමින්ගේ ඇඳුම් වගේම සපත්තුත් තියලා තියෙනවා. කවුරු හරි ගේ අස්සට આવොත් එයා තනියම නෙමෙයි කියලා පෙන්වන්න. එළියට එද්දී ගැම්මින්ට නෝටිස් වෙනවා එයාගේ ලොක් එක කවුරු හරි ඇරලා තියෙනවා. සැකේටත් එක්ක පින් එක මාරු කරනවා. ගැම්මින් කියන්නේ බැංකු නිලධාරිනියක්. උදේම කටිය වර්ම් අප් කරනවා. පස්සේ වැඩ කරනකොට ඒකෙම වැඩ කරන තව නිලධාරිනියක් ගැම්මින්ගේ කස්ටමර්ස්ලව එයාගෙන් අරගෙන යනවා. ඒ නිලධාරිනී ගැන යාළුවා ගෙදර යන ගමන් බැන යනවා. ඒ වගේම තව දේවල් කතා වෙනවා. ගැම්මින්නුත් දැන් ඇපාර්ට්මන්ට් එක ඇතුළට එනවා. පේන විදියට අපිට අර මුලදිම පෙන්නපු ගර්ල් ඉන්න ඇපාර්ට්මන්ට් එකේම තමයි ගැම්මින්නුත් ඉන්නේ කියලා තේරෙනවා. ඒ වැඩ කරන කෙනා කතා කරනවා ගැම්මින්ට පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. ඒක මගේ කලින් ෂිෆ්ට් එකේ කෙනාටයි දීලා තියෙන්නේ. කවුද කියලා නම් දන්නේ නැහැ කියලා. ඒ පාර්සලේ අරගෙන යද්දී ගැම්මින් දකිනවා දොරේ නෝට් එකක් ලියලා තියෙනවා. එයාගේ අම්මා තමයි ඒ පාර්සලේ තියලා තියෙන්නේ කියලා දැනගන්නවා. හැබැයි ආපහු දකිනවා එයාගේ ලොක් එකේ කවර් එක ආපහු ඇරලා තියෙනවා. අම්මත් එක්ක කෝල් කරන ගමන් ඒක ගැන අහද්දී අම්මා කියනවා යා නෙවෙයි එහෙම කවරේ ඇරලා යන්නේ කියලා. ඊට පස්සේ නිදාගන්න යද්දිම ගැම්මින්ට සද්දයක් ඇහෙනවා එයාගේ දොර ළඟ. ඊට පස්සේ ලයිට් ඕෆ් කරන් දොර පැත්තට එද්දී ගැම්මින් දකිනවා දොර අරින්න හදනවා කවුරු හරි එළියේ ඉඳන්. ඒකට ගැම්මින් බය වෙලා ඊට පස්සේ හිමීට බලනවා කවුද කියලා. දොර ළඟ කවුරුත් හිටියේ නෑ. හැබැයි දොර ඉස්සරහා සිගරට් එකේ කෑල්ලක් තිබ්බා. පොලිසියටත් වාර්තා කරා. හැබැයි පොලිසිය නම් එච්චර ගණන් ගන්නෑ වගේ. මොකද ගැම්මින් මීට කලිනොත් පැමිණිලි කරාට කිසිම සාක්ෂියක් හම්බුන්නේ නැති නිසා. ඊට පස්සේ ගැම්මින් බයෙන්ම ඇඳට වෙලා ඉද්දී එයාට හිමම නිින්ද යනවා. ඊට පස්සේ පිරිමියෙක් ඇවිල්ලා ගැම්මින්ගේ ඔළුව අත ගන්නවා. උදේට ගැම්මින් පුරුදු විදියටම එලාම් එකට ඇහැරුණාම එයාගේ ඔළුව ටිකක් කලන්තෙට වගේ එනවා. එයාට ඒක හැම උදේම දැන් වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ගැම්මින් වැඩට යන්න ඇපාර්ට්මන්ට් එකෙන් එළියට යනකොට එයාට මුණ ගැහෙනවා ඒකේ වැඩ කරන කෙනෙක්. එයා අහනවා ඔයාට පැකේජ් එක හම්බුණාද? ගැම්මින් අහනවා ඒක ලැබුණා. මට පුළුවන් CCTV කැමරාස් බලන්න. හැබැයි පස්සේ බලමු කියලා කියනවා. අලුත් රෙන්ට් එකකුත් බලනවා. හැබැයි ඒක ටිකක් ගාණ වැඩි. ඒව ගැන යාළුවට කිව්වම යාළුවා කියනවා ඔයා කාව හරි බැන්දනම් ඔයාට හොඳ ගේකුත් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ බැංකුවේ මැනේජර්ව පෙන්නනවා. ගැම්මින් වැඩ කරද්දී එයාගේ කස්ටමර් කෙනෙක්ට කතා කරනකොට අර බැංකු නිලධාරිනිය ආපහු එයාගේ ක්ලයන්ට්ස් ලව අරගෙන යන්න හදද්දී ඒ මිනිස්සයා ඒ කෙල්ලත් එක්ක නොයා ගැම්මින් ළඟට ඇවිල්ලා වාඩි වෙනවා. මේ කස්ටමර් එක්ක යාළු වුණා නම් හරි කියලා එයාගෙන් එක එක ඒවා ගැන අහනවා. ඒ මිනිස්සයා වඩු කාර්මිකයෙක්. ඒ වගේම ගැම්මින් එයාගේ නේම් කාඩ් එකක් දෙනවා. account එක චෙක් කරද්දි තේරෙනවා ඒ මිනිස්සයාගේ එච්චර සල්ලි නැහැ කියලා. ගැම්මින් ඒක අතාරිද්දී ඒ මිනිස්සයාට තේරුණා ගැම්මින් කැමැත්තක් ඇති වුණා කියලා. කොෆි බොන්න කතා කරනවා. ගැම්මින් ඒක ප්‍රතික්ෂේප කරාම ඒ මිනිස්සයා ඇතර කලබලයක් ඇති කරනවා. එතෙන්ට අර කොල්ලත් ඇවිල්ලා ඒක විසඳන්න උදව් කරනවා. ගැම්මින්ගේ හිතට ගොඩක් අවුල් යනවා ඒකෙන්. ඊට පස්සේ ඇපාර්ට්මන්ට් එකට යද්දී ගැම්මින් විදුලි සෝපාවට නැගලා මිනිස්සෙක් එකපාරට අත දානවා.
ඒ මනුස්සයන් නගිනවා ඒ විදුලි සෝපාවට. හැබැයි ගියම්මින් 6 වෙනි ෆ්ලෝ එක ඔබලා තිබ්බට ඒ මනුස්සයා කිසි බටන් එකක් ඔබලා තිබ්බේ නෑ. ගියම්මින් බය වෙනවා 6 වෙනි තට්ටුවට ආවම ගියම්මින් එළියට යන්නේ. ඒ මනුස්සයා ඉස්සර වෙලා යනවා. ගියම්මින් දැනගන්නවා ඒ මනුස්සයා ඒ ෆ්ලෝ එකේම අනිත් පැත්තේ කොනේ ඉන්නේ කියලා. රෑ දොර අරිනවද කියලාත් බලාගෙන ඉඳලා ගියම්මින්ට නිින්ද යනවා. බලාගෙන යද්දී ඇඳ යටින් තමයි මේ මනුස්සයා මතුවෙන්නේ. පස්සේ සිහි නැති වෙන බෙහෙතක් ගියම්මින්ට දීලා බාත්රූම් එකේ වොෂ් එකක් දාගෙන හැමතැනම ක්ලීන් කරලා ඇඳුම් නැතුවම ගිහිල්ලා ඒ මනුස්සයාගේ වොච් එකේ තෙලාම් එක තියලා ගියම්මින්ව බදාගෙන නිදා ගන්නවා. ගියම්මින්ගේ චුට්ටක් ඔළුව විකාර වෙලා වගේ තියෙන්නේ. මං හිතන්නේ හැමදාම අර සිහි නැති වෙන එක දීලාමද කොහෙද ඕවර්ඩෝස් ගිහිල්ලා ගියම්මින්ට අද ගොඩාක් වැඩ වැටිලා. ඒ අතර ගියම්මින්ගේ ෆෝන් එකට අන්නෝන් නම්බර එකකින් කෝල්ස් එනවා. එයා රෑ වෙනකම් වැඩ කරලා එයාට බස් එක මගෑරෙනවා. මෙතනදිත් ඒ අන්නෝන් නම්බරෙන් කෝල් එකක් එනවා. පස්සේ එතනට අර කලින් දවසේ හම්බුණු ක්ලයන්ට්ව හම්බෙනවා. ඒ මනුස්සයා ආපහු එතනදී ගියම්මින්ට කරදර කරද්දී කංහෝ එනවා. අර බැංකුවේ මැනේජර්. ඊට පස්සේ කංහෝ ගියම්මින්ව බස්සනවා ගෙදර. ගියම්මින් ඇපාර්ට්මන්ට් එකේ ඇතුළට ගියාම එයාගේ ගෙදර කරන්ට් එක නැහැ. ඒකම දොරට ගහන සද්දෙට ගියම්මින් බය වෙනවා. එළියේ ඉඳන් කතා කරනවා මම කංහෝ කියලා. ඊට පස්සේ දොර ඇරිය ගමන්ම කංහෝ දෙනවා ගියම්මින්ට පර්ස් එක අමතක වෙලා කියලා. ඊට පස්සේ අහනවා ඒ කළුවරෙක් කියලා. ගියම්මින් කියනවා කරන්ට් එක නැහැ කියලා. කංහෝ ඇතුළට ගිහිල්ලා ට්‍රිප් ස්විච් එකෙන් ඔන් කරනවා. කංහෝ කියනවා මට අත පොඩ්ඩක් හොද ගන්නත් ඕනි කියලා. ගියම්මින් මුලින්ම බාත්රූම් එකට ගිහිල්ලා අවුල් වෙලා තියෙන තැන් අස් කරද්දී ගියම්මින්ට නෝටිස් වෙනවා කොමඩ් එක ඇරලා කියලා. සාමාන්‍යයෙන් ගියම්මින් කොමඩ් එක වහලා යන්නේ කංහෝට වත හොදන්න දීලා. එයාගෙන් අහනවා ඔයා කොහොමද මගේ ගෙදර නම්බරේ දැනගත්තේ කියලා. කංහෝ ටැප් එක වැහුවේ හරි අමුතු විදියකට. ගියම්මින් බය වෙලා කියනවා මං කෝපි අරගෙන එන්නම් කියලා ගෙදරින් පනිනවා. ඊට පස්සේ කංහෝ දොර වහනවා. ගියම්මින් පොලිසියවත් අරගෙන ඇවිල්ලා එයාට දොර අරින්න බයයි කියලා ඒ පොලිස් කාර්යාලව දොර අරිනවා. බලද්දි දොර අරිනකොටම කංහෝගේ සිරුරත් එතනට ඇදිලා එනවා. ගියම්මින්ව අත්අඩංගුවට ගන්නවා. එයාගෙන් ප්‍රශ්න කරනවා. ගියම්මින්ගෙන් තරයෙන් අහනවා. හැබැයි ගියම්මින් ඒ කිසි දෙයකටවත් උත්තර දෙන්නේ නැහැ. තාම කලබල වෙලා ඉන්නේ හින්දා එතන ලොක්කා කියනවා ගියම්මින්ව අතාරින්න වෙනවා. එයා මීට කලිනුත් කෝල් කරලා තියෙනවා කවුරු හරි දොරට තට්ටු කරනවා කියලා. ඒක නිසා දැන් යාව අතාරින්න කියලා. අර පොලිස් කාර්යය නම් ඒකට කැමති නෑ. ඒ වුණාට අකමැත්තෙන් අතාරිනවා. ඊට පස්සේ බැංකුවේ කංහෝගේ නැතිවීම ගැන දුක් වෙලා අලුත් මැනේජර් කෙනෙක් ආපහු එයි කියලා කතා වෙන අතරේ ගියම්මින් එනවා. ඊට පස්සේ එතන ලොක්කා ගියම්මින්ට කතා කරනවා තනියම කතා කරන්න ඕනි කියලා. පස්සේ කියනවා ඔයාගේ කොන්ට්‍රැක්ට් එක ඉවර නිසා ඔයාට ආපහු මේක වැඩ කරන්න වෙන්නේ නෑ කියලා. මොකද අර ප්‍රශ්නෙත් එක්ක එයා දැන් සැකකාරයෙක් නිසා එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගියම්මින් යාගේ බඩු පැක් කරගෙන එතනින් යනවා. අර වැඩ කරන කෙනාගෙන් CCTV ෆොටේජස් බලනවා. හැබැයි ඒ මනුස්සයා කියනවා ෆ්ලෝස් වල තියෙන කැමරාස් ඇත්ත ඒව නෙවෙයි. ඕනනම් ලිෆ්ට් එකේ පෙන්වන්න පුළුවන් කියලා පෙන්නනවා. හැබැයි කිසිම සැකකටයුතු කෙනෙක් පේන්න නැහැ. පස්සේ ඒ මනුස්සයා ලවා ගේ ඇතුළ චෙක් කරවගෙන ඊට පස්සේ ගියම්මින් ගේ අස් කරනවා. එතකොට යාට හම්බෙනවා කී එකක් කබඩ් එකේ යට. ඒ කී එකේ අරන් ගිහිල්ලා උඩම තට්ටුවේ තියෙන ගෙවල් වල ඔක්කොම චෙක් කරනවා. අන්තිමේදී එක ගෙදරක දොර කැරෙනවා ඒ කී එකට. ඇතුළට ගිහිල්ලා චෙක් කරාම එයා දැනගන්නවා මේ ගෙදර අයිතිකාරයා කන්සෙන්හේව තමයි. කතාවේ මුලදිම අර අතුරුදහන් වෙච්ච කෙල්ල කන්සෙන්හේගේ බැංකු වාර්තා යාළුවලව චෙක් කරව ගන්නවා. යාළුවා කියනවා හැම සෙනසුරාදම එක වෙද්දි ඒ කෙනා කාඩ් එක පාවිච්චි කරලා කෑම ගන්නවා ඩොලර් 3.20ට. ඒගොල්ලෝ ළඟ තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකට ගිහිල්ලා ඒ ගානට හරියන කෑම එකත් බලාගෙන අනුමාන කරනවා ඒ කෑම එක තමයි ගන්නව ඇත්තේ කියලා. ඒ දෙන්න එතන ලන්ච් එක ගන්න ගමන් ඉද්දී යාළුවාගේ ෆෝන් එකට ඇලර්ට් එකක් එනවා. හරියටම එක පහ වුණා ගමන්ම ඒ ගානෙම කෑම එකක් ගත්ත කියලා කෙලිම බලනවා කැෂියර් එක දිහා. කෙල්ලෙක් ඒගොල්ලෝ අනුමාන කරපු දේ හරියටම ගත්තා. ඊට පස්සේ ඒ කෙල්ල යන පස්සෙන් ෆලෝ කරනවා. ඒ කෙල්ල යන පැත්ත ඒගොල්ලෝට මගහැරෙනවා. ඒ දෙන්න බෙදිලා යනවා. ගියම්මින්ට හම්බෙනවා හරියට මේගොල්ලෝට ඕන වෙච්ච තැන. එයා ඇතුළට යන්න හදද්දී එතන දොරේ ලොක් එකක් තියෙනවා. ඒකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ.
ගියොමින් එක පාස්වර්ඩ් ගැහුවට ඇරුන්නෑ. හැබැයි නිකමට වගේ ගියොමින්ගේ දැන් තියෙන පාස්වර්ඩ් එක ගහනවා. ඒකට ඒ දොර ඇරෙනවා. ඇතුළට ගිහිල්ලා චෙක් කරද්දී ගියොමින් ගොඩක් බය වෙනවා. මොකද කන්සෙම් හේව ඇඳක දාලා ගැට ගහලා තියෙනවා. එයාට සිහියක් නැහැ. ගියොමින් පොලිසියට කෝල් කරනවා. එකපාරටම අර මිනිස්සයා එනවා ගේ ඇතුළට. ගියොමින් හැංගෙනවා. ඇඳ යට මොනාහරි බෙහෙත් එකක් විදිනවා ඒ ගෑන් ළමයට. ඒ අතර කියවන්නේ එයා කැමති වෙන කෙල්ලෙක් දැන් ඉන්නවා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ගියම්මින් කියලා ඒ මිනිසයා කියනවා. ඊට පස්සේ ගියම්මින් ඒකට බය වෙනවා. ඒ මිනිසයා පොඩ්ඩක් එතනින් යනකම් ඉඳලා ගියම්මින් ඇඳෙන් එළියට පනිනවා. ගියම්මින් දොර ළඟට ගිහිල්ලා ඇරලා යන්න හදද්දී එයාගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා ඒක ඒ මිනිසයා අරගෙන ඇවිල්ලා පිටිපස්සේ ඉඳන් කියනවා ඔයාට ෆෝන් එක අමතක වෙලා කියලා. ගියම්මින් පිටිපස්ස බලන්නේ නැතුව එතනින් පැනලා යනවා. ඒ මිනිසයා නම් හොඳට දන්නවා මේ හැමතැනම ගියම්මින් යන තැන ඒ මිනිසයා මතුවෙනවා හොල්මනක් වගේ. අන්තිමේදී ගියම්මින් තැනක හැංගෙනවා. හැබැයි මේ මිනිසයාට වැඩි වෙලාවක් යන්නේ නැහැ ගියම්මින්ව හොයාගන්න. එකපාරටම ගියම්මින්ගේ යාළුවා ඒ මිනිසයාව නවත්තනවා. අන්තිමේදී පොලිසිය එන හින්දා ඒ මිනිසයා එතනින් පැන ගන්නවා. අර ඩිටෙක්ටිව් කාරයා ඒගොල්ලෝගෙන් අහනවා ඕගොල්ලෝ කිසි දෙයක් ඒ මිනිසයාගෙන් දැක්කේ නැද්ද? අපි කොහොමද දැන් මේ මිනිහව හොයාගන්නේ කියලා. ගියම්මින් කියනවා ඒ මිනිසයා පරණ තාලේ ඔරලෝසුව බැඳගෙන හිටියා කියලා. ඒක ඩිටෙක්ටිව් වැඩිය ගණන් ගන්නෑ. ඒකම එයාගේ කෙනෙක් ඇවිල්ලා කියනවා සෙම්හේගේ ආම් එක එයාගේ අතේ ගියම්මින්ගේ නේම් කාඩ් එක තිබ්බා. අර කස්ටමර් කීජොන්ව අත්අඩංගුවට ගන්නවා. මොකද අර නේම් කාඩ් එක ගියොමින් කීජොන්ට දුන්න එකක් හින්දා එයාගෙන් ඒක ගැන ප්‍රශ්න කරනවා. කීජොන් කියන්නේ එයා ඒ දේ කරේ නෑ. ගියොමින්ව ෆලෝ කරා තමයි. ඒ වුණාට මේ වගේ දෙයක් නම් එයා කරේ නෑ කියලා කියනවා. ඊට පස්සේ අර ඩිටෙක්ටිව් කාරයා ගියොමින්ගෙන් සමාව ඉල්ලනවා. එයාව කලින් වැරදිකාරය කියලා සැක කරාට ඊළඟට ගියොමින් අලුත් ගෙදරට මාරු වෙනවා. කීජොන්ට ඇප හම්බෙනවා. මුකුත් සාක්ෂියක් තිබ්බේ නැති හින්දා ගියොමින් හිටියේ කලින් අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ඒකේ වැඩ කරන කෙනාගෙන් අහනවා දැන් ගියොමින් කොහෙද ඉන්නේ කියලා. ඒ මිනිස්සයා නම් කියන්නේ නැහැ. ඊට පස්සේ ගියොමින් ආරක්ෂක දේවල් ගෙදර වටේම හදලා දොර අගුල පවා වෙනස් කරනවා. ඒ දොර අගුල්කාරයා යතුරුත් දෙනවා. පාර්සල් එකක් හම්බෙනවා. ඒ පාර්සල් එකේ ෆෝන් එකක් තියෙනවා. ගියොමින්ගේ යාළුවගේ ෆොටෝස් තියෙනවා. ඊළඟට ගියොමින්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ මිනිස්සයා වීඩියෝ කෝල් එකක් අරගෙන යාළුවගේ ගෙදර තැනකින් පේන්න තියලා ඒ මිනිස්සයා හැංගෙනව පෙන්නනවා. ඊළඟට ගියොමින්ගේ යාළුවා ඇතුළට එනවා දැකලා ගියොමින් කලබල වෙලා එයා යතුරුත් අරගන්න නැතුව ගෙදරින් යනවා යාළුවාගේ ගෙදරට. ඒ යන ගමනුත් බලාගෙන ඉන්නේ. දැන් යාළුවට නිින්ද ගිහිල්ලා එයාගේ කකුල කපන්න වගේ යන්නේ. ඊට පස්සේ යාළුවගේ අපාර්ට්මන්ට් එකේ දොරට ගහනවා ඇතුළට එන්න. එතනින් කොල්ලෙක් යනවා. එයා දොර ඇරලා දෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ අර මිනිස්සයා. ගියොමින් ඊළඟට යාළුවගේ දොර ළඟට ඇවිල්ලා ඒ දොර කඩන්න උත්සාහ කරනවා. ඒකම එතනට කීජොන් ඇවිල්ලා ගියොමින්ට ගහලා එයාව එතනින් ඇදගෙන යන්න හදනවා. ගියොමින් හිතන්නේ කීජොන් තමයි මේ වැඩේ කරේ කියලා. එතනට අර ඩිටෙක්ටිව්ලා ඇවිල්ලා කීජොන්ව අල්ලගන්න අතරේ ගියොමින් ගිනි නිවන උපකරණයෙන් දොරට ගහලා කඩලා ඇතුළට යනවා. ඒ වෙද්දිත් යාළුවගේ කකුල තුවාල වෙලා තියෙන්නේ. අර මිනිස්සයා කොහොම හරි ලොක් එක අරගෙන ගියොමින්ගේ ගේ ඇතුළට ඇවිල්ලා අර යතුරු ආපහු එතනින් තියනවා. මං හිතන්නේ කොපියක් අරගෙන වගේ. හොස්පිටල් එකේදී යාළුවා කියනවා ඒක ගැන හිතන්න ඕනේ නෑ. මං එදා ඒ මිනිස්සයාට කරදර කරපු හින්දායි මට මෙහෙම වුණේ කියලා ගියොමින්ගේ හිත හදන්න බලනවා. ඒ අතර අර ඩිටෙක්ටිව් කාර්යය ඇවිල්ලා පෙන්ගුයින් කෙනෙක්ගේ කැමරාවක් දීලා කියනවා වැඩි ආරක්ෂාවට මේක තියාගන්න කියලා. ගියොමින් ඒක ගෙදර අරන් ඇවිල්ලා දොර පේන තැනකින් ඒක රාක්කේ උඩ තියෙනවා. ඊට පස්සේ ගියොමින් යනවා කන්වීනියන්ස් ස්ටෝර් එකට කෑම ගන්න. එතනට අර කලින් අපාර්ට්මන්ට් එකේ වැඩ කරපු මිනිහෙක් ඇවිල්ලා එයාව අඳුන්වලා දෙනවා තොන්හුන් කියලා. එයා අලුත් ගෙදර ගැන අහනවා. ගියොමින් අපහසුතාවයෙන් වගේ උත්තර දීලා එතනින් පැන ගන්න බලනවා. දොන්හුන් අහනවා අපරාධකාරයා අල්ලගත්තා නේද? ඔයා තවදුරටත් අර කීජොන් ගැන බය වෙන්න ඕනේ නෑ කියනවා. හැබැයි කියන විදිය තව ටිකක් අමුතු විදියට ගියොමින්ට දැනෙනවා. ඊට පස්සේ එයා යන්න හදලා ආපහු පිටිපස්ස හැරිලා බලනවා.
දොංහුන්නුත් ගත්තේ $3.20 අර කෑම එක. ඒ වගේම එයා ගත්තේ තියෙන අර පරණ වර්ගයේ ඔරලෝසුව දැකලා කියොමින් තවත් කලබල වෙනවා. එයා ඉක්මනට ගෙදරට ඇවිල්ලා දොරේ ලොක් ඔක්කොම දානවා. ඊට පස්සේ අර ඩිටෙක්ටිව්ගෙන් කෝල් එකක් එනවා. ඔයා ගෙදරට වෙලාම ඉන්න, මං එන ගමන් ඉන්නේ කීජොන් නෙමේ අපරාධකාරයා, එයාවත් කවුරු හරි ඉවරයක් කරලා කියලා කියනවා. ඊට පස්සේ කියොමින් තවත් කලබල වෙනවා. එයා ඇඳේ වාඩි වෙලා කල්පනා කරන අතරේ පැත්තකින් තියෙන අර $3.20 කෑම එක දැකලා එයා කලබල වෙනවා. කැමරාවේ රෙකෝඩ්ස් බලනවා. අර දොංහුන් ඇඳ යටට රිංගලා ඉන්නවා. ඒකම දොංහුන් එයාගේ කකුලෙන් අල්ලද්දි කියොමි ඉක්මනට පැනලා දොර අරින්න හදනවා. හැබැයි පරක්කු වැඩි. කියොමින් ඇහැරෙද්දි එයා ඇඳක ඉන්නේ. දොංහුන් කියනවා කියොමින්ට මං ඔයාට කැමති හින්දා ඔයාව මෙතනට ගෙනාවේ. ඔයා කොහෙවත් යන්න එපා. හැබැයි ඔයා මෙතනින් ගියොත් ඔයාගේ ආම්නුයි කකුල් දෙකයි දෙකම කපනවා කියනවා. කියොමින් පොඩ්ඩක් මත් ගතියෙන් ඉන්නේ. මොකද තාම අර සීනති වෙච්ච බෙහෙත් එකේ බලේ තාම ඉවර වෙලා නෑ. ඊට පස්සේ කියොමින් දොංහුට පහර දීලා එතනින් අමාරුවෙන් පැනගන්නවා. හැබැයි යාට දොරක් හොයාගන්න නෑ එළියට පැනගන්න. ඒ අතර ඩිටෙක්ටිව්ට පොලිසියෙන් කියනවා දොංහුන් කලින් ටුවරිස් හොටෙල් එකක වැඩ කරලා තියෙනවා. හැබැයි ඒක ගොඩ කාලයකට කලින් නවත්තලා තියෙන්නේ දැන්. ඒකේ ගර්ල් කෙනෙක් එකපාරටම නැති වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ දොංහුන් කියොමින් කලින් හිටිය බිල්ඩින් එකට ඇවිල්ලා තියෙනවා. එතනත් ඔය විදියට කෙල්ලෝ ගොඩක් අය නැති වෙලා තියෙනවා. ඒ විස්තරත් එක්ක ඩිටෙක්ටිව් යනවා ඒ ටුවරිස් හොටෙල් එකේ පැත්තට. එතන තමයි කියොමින්නුයි දොංහුන්නුයි ඉන්නේ. දොංහුන් ඇවිල්ලා ඩිටෙක්ටිව් එක්ක ගහගන්නවා. හැබැයි කියොමින් එනකොට පරක්කුයි ඩිටෙක්ටිව්ගේ බෙල්ලට ඇනලා යාව ඉවරයක් කරනවා. දොංහුන් කියනවා ඔයාගේ වටේ ගොඩක් පිටිමි ඉන්නවනේ කියලා. කියොමින්ගේ ළඟට එනකොට දොංහුන්ගේ කකුල තිබ්බේ කාපට් එකක් උඩ හින්දා කියොමින් කාපට් එක අදිනවා දොංහුන් බිම වැටෙන්න. ඊට පස්සේ කියොමින්ගේ අතට ඩිටෙක්ටිව්ගේ පිස්ටල් එක හම්බෙනවා. ඒක ෂූට් කරද්දි ඒකේ බුලට්ස් තිබ්බේ නෑ. දොංහුන්ට කේන්ත ගිහිල්ලා ඔයා මාව ඉවරයක් කරන්න නේද හැදුවේ කියලා ඔයාගේ ආම් එක කපනවා මුලින්ම කියලා කියොමින්ගේ ආම් එක කපන්න හදද්දි දොංහුන්ගේ කකුලේ මොකක් හරි දෙයක් ඇනිලා තියෙනවා. ඒක තවත් අද කරලා එතනින් පැනගන්න හදද්දි දොංහුන් එයාව පැත්තකට තල්ලු කරනවා. එතන තිබ්බ කබඩ් එකක් ඒ දෙන්නගේ ඇඟ උඩට වැටෙනවා. හැබැයි දොංහුන්ගේ අත අහුවෙනවා ඒ කබඩ් එකේ මුල්ලකට. කියොමින් try කරනවා කබඩ් එකේ කෑල්ලක් කොහොම හරි කඩාගෙන එළියට එන්න. දොංහුන් ඒක කරන්න ඉඩ දෙන්නේ. ඊට පස්සේ දොංහුන් අමාරුවෙන් අත ඇදලා ගන්න සමත් වෙනවා. කියොමින්ගේ බෙල්ල අල්ලලා තද කරන ගමන් දොංහුන් කියනවා ඔක්කොම කෙල්ලෝ එකයි ඔයාවත් ඉවරයක් කරලා දානවා කියද්දි කියොමින් අමාරුවෙන් දොංහුගේ ඔළුව තල්ලු කරනවා උඩ තිබ්බ ඇණේකට. ඒක වැදිලා දොංහුන් එතනම නැති වෙනවා. ඔන්න ඔතනින් තමයි මේ මූවී එක ඉවර වෙන්නේ. මතක ඇතුව රැට නිදාගන්න කලින් ඇඳයට බලන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.